ඔයගලන්ට පේන ඇති පිටිපස්සේ තියෙන ගල් පාරයක්. ඒක තමයි අද මම ස්නෝකලින් කරන්න යන්නේ. අපි බලමු කොහොමද අද තත්ත්වය කියලා පොඩ්ඩක් නම් 100ක කොට අරන් උනාට මේ බලමු කොහොමද සිටුේෂන් එක කියලා ගිහිල්ලා. හරි ස්නෝකලින් එක ඉවරයි. විසිබිලිටි එක චුට්ටක් අවුල් හින්දා ක්වොලිටි එක නම් පොඩ්ඩක් අඩුයි. නට මාළු නම් ගොඩක් හිටියා. පෙබ්‍රුවරි ජනවාරි වගේ එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ස්නෝකලින් වලට. හරි අපි බලමු ෆොටෝස් ටික කොහොම වේද කියලා.